අපි ඔක්කොම කියන්නේ අධ්‍යාපනය අපි දෙමු කියලා සිංහලෙන් උයි දෙමළ භාෂාවෙන්. අන්තිමට මොකක්ද ඉල්ලන්නේ? සිංහල උවමනයි දෙමළ උවමනයි. ඒකට සීමා කරන්න බෑ. හුඟක් අය ඉංග්‍රීසි ඉල්ලනවාද? කවුද ඉංග්‍රීසි ඉල්ලන්නේ නැත්තේ? දැන් ඉංග්‍රීසි නෙමෙයි ජපන් ඉගෙන ගන්නවා, චීන ඉගෙන ගන්නවා, අරාබි භාෂාව ඉගෙන ගන්නවා, කොරියන් භාෂාව ඉගෙන ගන්නවා. අපිට මේක භාෂා දෙකකට අපි සීමා කරලා ඉන්න බෑ. මේ භාෂා සියල්ලම උගන්වන්න ඕන. අපිට ලෙහෙසිම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ඒත් අනික් භාෂාවනුත් අපි උගන්වන්න ඕනේ. ඒකයි විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ඇමතුමා කතා කළා 20-30 වෙනකොට සැමටම ඉංග්‍රීසි කියන වැඩසටහන තියෙනවා. මම බැලුවේ විශ්වවිද්‍යාලවලත් අපි ඉංග්‍රීසි ඇතුළත් කරනවා. ඉතින් අපේ දැනුම සීමා කරන්නට උවමනා නැහැ. නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද? සමහරු කියනවා නිදහස් අධ්‍යාපනය කියන්නේ මුදල් දෙන එක විශ්වවිද්‍යාලයට ගෙවන්න කියලා. අනික් රටවල එහෙම නෙමෙයි නිදහස් අධ්‍යාපනය. එතනදී ශිෂ්‍යයාට මුදල් දෙනවා අධ්‍යාපනය ගෙනියන්න. ණය පහසුකම් දෙන නැත්නම් ණයයි මුදලුයි දෙකම දෙනවා. ඒකට ශිෂ්‍යයාට අයිතියක් තියෙනවා තමන් කැමති විෂය තමන් කැමති විශ්වවිද්‍යාලේ තෝරාගන්න. ලංකාවේ ඒක ප්‍රතිපදාන කොමිසමෙන් තෝරලා දෙන්නේ. අපිත් බලනවා ශිෂ්‍යයන්ට අවස්ථාව දෙන්න. ඉතින් කෙලින්ම විශ්වවිද්‍යාලයට මුදල් දුන්නත් ශිෂ්‍යයාට මුදල් දුන්නත් ඒක නිදහස් අධ්‍යාපනය. මුදල් නිසා කවුරු හරි උසස් අධ්‍යාපනය නවත්තන්න හොඳ නැහැ. ඉතින් මේ ක්‍රමයේ අනුව තමයි අද අපි ණය දෙන්නේ. හුඟක් අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. Taman රැකියාවක් හොයාගත්ත ගමන් මේ ණය ගෙවන්න පුළුවන්. අනික් රටවල් වාගේම සහනදායක ණය ක්‍රමයක් අරන් දෙන්නේ. ඒක කොහොමද මේ රටේ තියෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කරන්න උවමනයි. දැන් තියෙන විශ්වවිද්‍යාල ප්‍රමිතිය වැඩි කරන්න ඕන. ඉතින් ඉඩම් විකුණලා ඇමරිකාවට යවන්න වැඩක් නැහැනේ. කී දෙනෙක් ඉඩම් විකුණනවද? කී දෙනෙක් ඉඩම් විකුණනවද ඕස්ට්‍රේලියාවට යවන්න? මෙහෙන් තෝරාගෙන ඒක කරන්න ඕනේ. අනේ ක්‍රමයයි මෙතෙන්ට යන්නේ. ඒක වහාම ආරම්භ කරන අපේ අධ්‍යාපන ඇමතුමා දැන් මේ වැඩ කටයුතු කරගෙන යනවා. තවත් විශ්වවිද්‍යාල එන්න කියන්නේ විශ්වවිද්‍යාල වැඩි වෙන්න විදේශ ශිෂ්‍යයන් ලංකාවට එනවා. මේ ලංකාවෙන් පිට වුණ දෙමළ ඩයස්පෝරාවටයි සිංහල ඩයස්පෝරාටයි මම කියනවා කරුණාකරලා විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. මෙහාට ඇවිල්ලා රට ගැන කැක්කුමක් තියෙනවනේ අධ්‍යාපනය ලැබලා දෙන්න ආරම්භ කරන්න කියලා.